නංගි කම්මැලි ඇරලා ඉක්මනට එන්න. කෝ පුතයි පේනයි. මොකටද? ශිෂ්‍යත්ව පන්තියට. දැන් පාඩම පටන් ගන්නවා. අපේ ගුරුතුමා ඇවිල්ලා ඉන්නේ. දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමාද? ඔව් ඉක්මන් කරලා යමු. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් සුබ උදෑසනක් ආදරණීය දුවේ පුතේ. ආයිබෝවන් සුබ උදෑසනක් ගුරුතුමනි. හොඳයි. ඔන්න ඉතින් අදත් පුංචි අපේ ගුරු ගෙදරට ගොඩ වැදිලා ශිෂ්‍යත්වයේ හරිලේසි විශේෂාංගයත් එක්ක එකතු වෙන තමයි මේ දූල පුතාලා වගේම නිවෙස් වල ඉඳලා සිං FM ගුවන් විදුලියත් එක්ක එකතු වෙන දූල පුතාලා. ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් සූදානම් වෙන්න තමයි පුංචි අපේ ගුරු ගෙදරට එකතු වෙන්නේ. ඉතින් ඔන්න බලන්න මට අද අලුත් මුණක් පේනවා අපේ පුංචි අපේ ගුරු ගෙදර නේද? කවුද මේ දුව? මගේ නම පුනාරා කහටපිටිය. මම ඉගෙන ගන්නේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. බොහොම හොඳයි. ඔන්න පුනාරා දු අලුත් යාළුවෙක් පුංචි අපේ ගුරු ගෙදර දරුවන්ට නේද? ඔව්. ඉතින් එහෙනම් ඔන්න අදත් අපි කතා කරමු ශිෂ්‍යත්ව විභාගයේදී ඉතාම වැදගත් වෙන දුල පුතාලා හරිම ආසාවෙන් එකතු වෙන මාතෘකාවක් තමයි අදත් මම තෝරගත්තේ. දුල පුතාලාට මතකද? අපි පහුගිය දවස්වල කතා කරා අප අවට ඉන්න සතුන් ගැන නේද? අප අවට ඉන්න සතුන් ගැන කතා කළා. මතකද ඒ කතා කරපු තොරතුරු? ඔව් සර්. බොහොම හොඳයි. එතකොට අපිට පහුගිය දවස්වල කතා කරන්න බැරි වුණු වෙලාව මදි වුණු කරුණු ඔන්න සිංහල පාඩම් වලට පස්සේ අද මම ආයෙත් කතා කරන්න තීරණය කළා. දැන් අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕන අප අවට පරිසරයේ ඉන්න සත්තු ගැන නේද? ඒතර අපි මුලින්ම කතා කරා අප අවට පරිසරයේ ඉන්න සත්තු ගැන කතා කරද්දී වැදගත් වෙනවා අපේ නිවසේ නේද? අපේ නිවස තුල අප ඇති කරන සතුන් වගේම අපේ නිවස තුල වෙසෙන සතුන්. ඒ වගේම තමයි අපේ අවට පරිසරයේ අප ඇති කරන හෝ වෙසෙන සතුන්. මතකද දූලා පුතාලාට? ඔව්. දැන් අද මම කියලා දෙන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගයට වගේම අපේ එදිනෙදා පැවැත්මටත් ඉතාම වැදගත් වෙන කාරණාවක්. ඒ තමයි දැන් මේ අපි අවට ඉන්න සතුන්. ඒ කියන්නේ අපි ඇති කරන සතුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙසෙන සතුන් වෙන්න පුළුවන්. අපේ සෞඛ්‍යයට, අපේ පිරිසිදු බවට කිසියම් ආකාරයක බලපෑමක් වෙනවනේ නේද? කිසියම් ආකාරයක බලපෑමක් වෙනවා මේ සතුන්ගෙන්. එහෙම නේද? ඔව්. සඳුනි දූට කියන්න පුළුවන්ද අපි මේ ඇති කරන සතුන් හරි එහෙම නැත්නම් අපේ නිවසේ අවට වටපිටාවේ වෙසෙන සතුන් නිසා අපේ සෞඛ්‍යයට අපේ පිරිසිදු බවට බලපෑමක් වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? අපේ සෞඛ්‍යයට මේ සතුන්ගෙන් බලපෑමක් වෙනවා. අපේ පිරිසිදු බවට මේ සතුන්ගෙන් බලපෑමක් වෙනවා. තව විදිහකින් කිව්වොත් අපිට මේ සත්තු නිසා ලෙඩ රෝග හැදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හොඳයි. සිලිනි දූ කියන්න බලන්න මොන වගේ ලෙඩ රෝග මොන වගේ සත්තු නිසා අපට ඇති වෙන්න පුළුවන්ද? ඩෙන්ගු මදුරුවගෙන් ඩෙන්ගු රෝගය. ඔව් බොහොම හොඳයි. පුනාරා දුටත් කියන්න පුළුවන් ඒ වගේ අදහසක්. මැස්සන් මදුරුවන් විසින් පාචනය. ඔව් මැස්සන් නේද? මැස්සන් වැනි සතුන් නිසා පාචනය හෝ වෙනත් රෝග අපට වැළඳෙන්නට පුළුවන්. ඒ නිසා සතුන් ඇති කරන කොටත් අපාවට පරිසරයේ අපේ නිවසේ සතුන් වෙසෙන කොටත් අපි සැලකිලිමත් වෙන්න ඕන මේ සතුන්ගෙන් අපට සිද්ධ වෙන සෞඛ්‍ය ප්‍රශ්න නේද? පිරිසිදු බව පිළිබඳ ප්‍රශ්න විසඳ ගන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒක සතුන් පිට පැටවුවාම හරිද? නෑ. අපි තමයි සැලකිලිමත් වෙන්න ඕනේ මේ සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. ඒ නිසා අපි ඉස්සර වෙලාම බලමු අපේ මේ සෞඛ්‍යයට තර්ජනයක් වෙන, අපේ පිරිසිදු බවට ප්‍රශ්නයක් වෙන සතුන් ඕන තරම් අපේ නිවසේ ඉන්නවා. එහෙම නේද? ඔව් සමහරලාට අපි හුරතලයට ඇති කරන සතුන්, සමහරලාට නිවසේ වෙසෙන සතුන් වෙන්න පුළුවන්. හොඳයි බලන්න දුල පුතාලට මතකද දැන් අපේ ගුරු ගෙදර සටහන් පොත අරගෙන ලස්සනට ලියාගන්න මාතෘකාව මෙන්න මෙහෙම. පිරිසිදු බව හා සෞඛ්‍යයට, පිරිසිදු බව හා සෞඛ්‍යයට හානි කරන සතුන්. පිරිසිදු බව හා සෞඛ්‍යයට හානි කරන සතුන්. ඔව් කවුද මේ සතුන්? ඔන්න බලන්න මදුරුවන්, මැක්කන්, කිනිතුල්ලන්. හොඳයි ඔන්න මම සතුන් 3 දෙනෙක්ගේ නම් කිව්වා. තව කියන්න පුළුවන්ද බලන්න මතක් කරලා සෞඛ්‍යයට අපේ පිරිසිදු බවට හානි කරන සතුන්? සිලුනි දූට මතකද? මීය. ඔව් මීයන්. ඔන්න ලියා ගන්න පුළුවන්. මීයන්. සඳුනි දූට මතකද? බල්ලන්. පුනාරා දූට මතකද? පූසා. ඔව් බලලුන් එහෙම නැත්නම් පූසා නේද? බලලුන් කියලා ලියන්න පුළුවන්. තව බලන්න මතකද? ඇයි කෝඳුරුවන්, කැරපොත්තන්, ඊළඟට හූනන්, කූඹින් නේද? ගුල්ලන්, මකුණන්, උකුණන් මෙන්න මේ වගේ සතුන්. ඔන්න දැන් අපි නම් කීපයක් ලියාගත්තා. තව නම් රාශියක් අහගත්තා.
මතකද බලන්න. ඔන්න ඔය වගේ සතුන් නිසා තමයි අපේ සෞඛ්‍යයට සහ පිරිසුදු බවට තර්ජනයක් වෙන්නේ. නේද? හොඳයි. අපි බලමු. දැන් මේ සතුන් නිසා පිරිසුදු බවට තර්ජනයක් වෙනවා කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහනේ. අපි ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වයින් ආරක්ෂා වෙන්න මිනිසුන් වන අපි දැනගන්නට ඕන. ඒ නිසා අපි කතා කරමු මේ ගීත විරාමයෙන් පස්සේ මේ රෝග බෝ කරන සෞඛ්‍යයට තර්ජනයක් වෙන සතුන්ගෙන් ආරක්ෂා වෙන්නට අප කළ යුත්තේ මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, ඔන්න අපි ගීත විරාමයෙන් පසුව ආයෙත් කතා කරනවා මේ අප අවට පරිසරයේ ඉන්න සතුන් නිසා අපේ සෞඛ්‍යයට තර්ජනයක් වෙන්නේ කොහොමද, අපි එකෙන් මිදෙන්නේ කොහොමද කියන එක. ශිෂ්‍යත විභාගයේදී මෙන්න මේ ගැන දුල පුතාලා දන්න කරුණු ඊටාම වැදගත් වෙනවා. ඔන්න දැන් අපි කතා කරානේ නේද? නිවසේ වෙසෙන හූනන්, කැරපොත්තන්, මීයන්, කූඹින් නේද? ඊට පස්සේ උකුණන්, මකුණන්, මැක්කන්, කිනිතුල්ලන්, මෙන්න මේ වගේ විවිධාකාර සත්තු අපේ සෞඛ්‍යයට තර්ජනයක් වෙනවා. දුල පුතාලා හොඳ විමසිල්ලෙන් බලන් හිටියානම් අපේ අම්මලා නිවසේදී මෙන්න මේ සතුන්ගෙන් සිද්ධ වෙන හානි වළක්වා ගන්නට, ආරක්ෂා වෙන්නට විවිධ දේවල් කරනවා. දුල පුතාලටත් උදව් වෙන්න පුළුවන්. හොඳයි. අපි බලමු දුවේ පුතේ, දැන් අපි හුරතලයට ඇති කරන බල්ලන් බලලුන් වගේ සතුන් ඉන්නවා නේද? එතකොට අපි හරියම ආදරෙන් උන් සමග සෙල්ලම් කරනවා, උන්ට සලකනවා, සාත්තු කරනවා, කැම බීම දෙනවා. නමුත් මට කියන්න මේ බලලුන් නිසා අපට සිද්ධ වෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න. එතකොට පුනාරාදුට කියන්න පුළුවන්ද අපේ නිවසේ බල්ලෙක් ඇති කරනවා නම් මේ බල්ලා නිසා අපට වෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න මොනවද? නිවසේ සිටින අනික් අයට මැක්කන් වගේ සතුන් බෝවීම. ඔව්. බොහොම හොඳයි. මේ බල්ලන්ගේ ඇඟේ ඉන්න මැක්කන්, කිනිතුල්ලන් වගේ සතුන්, පුංචි සතුන් අපේ නිවසයන්ගේ සිරුරු වල එල්ලෙනවා නේද? ලේ උරා බොනවා. ලේ උරා බොනවා විතරක් නෙමෙයි, ඒකෙන් සිද්ධ වෙනවා අපේ හැමේ විවිධ
රෝග නේද? ඒ නිසා ඔන්න බලන්න සුනකයන්, ඒ කියන්නේ බල්ලන් බලලුන් ඇති කරනවා නම් අපි නිතරම ඔවුන්ව පිරිසිදු කරන්නට ඕන නේද? නාවලා නියමිත පියරු දාලා නේද? එහෙම කරන්න ඕන. එතකොට ඔන්න අපිට බල්ලන් බලලුන් හුරතලයට ඇති කරන්නත් පුළුවන්. ඔවුන්ගෙන් සිද්ධ වෙන හානි වළක්වා ගන්නත් පුළුවන් නේද? ඒ වගේම හොඳයි මට සිලුනිදු කියන්න අපේ ගෙදර ඔන්න බල්ලෙක් ඉන්නවා නම් අපි බල්ලට කෑම දෙනවා, අපි බල්ලා සමග සෙල්ලම් කරනවා. හොඳයි ඒ වැඩ කටයුතු වලින් පස්සේ අපි අනුගමනය කරන්න ඕන නිවැරදි සෞඛ්‍ය පුරුද්දක්. බල්ලාගේ මැක්කන් අයින් කිරීම. ඔව් පුතේ මම අහන්නේ දැන් බල්ලන් සමග සෙල්ලම් කරන, ඔවුන්ට කෑම දෙන ඔය ඔක්කොම ඉවර වුණාන් පස්සේ නේද? ඒ ඉවර වුණාන් පස්සේ අප කළ යුතු සෞඛ්‍ය පුරුද්දක්. සබන් ගා අත්සේදීම. බොහොම හොඳයි. සබන් ගාලා අත් හොඳට සෝදන්නට ඕන. මොකද සමහරවිට අපි අපේ ඇඟපත අල්ල ගන්නවා, ඒ වගේම අපි කෑම බීම ආහාරයට ගන්නවා. මේ නිසා අර බල්ලන් ඇල්ලීම තුළ විවිධ අපිරිසුදු දේවල් අපේ සිරුරට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත්. ඊළඟට ඔන්න ඔබ දැකලා ඇති අම්මා ගෙදර අස්පස් කරනකොට නේ දොර රෙදි ජනෙල් රෙදි එහෙම සෝදනවා, අවුවේ දාලා වේලනවා. ඒ වගේම ඇඳේ තියෙන මෙට්ටය නේද, පුටුවල තියෙන මෙට්ට, ඒ වගේම අපි ඉස තියෙන කොට්ට, මේවා ඉතාම හොඳට ගසලා අවුවේ දාලා වේලලා අම්මා එහෙම දෙයක් කරන දැකලා තියෙනවද දූල පුතාලා? ඔව්. ඇයි මේ මෙහෙම කරන්නේ? ඇයි මේ කොට්ට මෙට්ට අවුවේ දාන්නේ? ලෙඩ රෝග සෑදෙන නිසා. ඔව් දරුවෝ, දැන් මොනවද මේ කොට්ට මෙට්ට වලින් අපට මේ සතුන් හරහා එන්න පුළුවන් රෝග? බලන්න මේ මෙට්ට අස්සේ නේද, කොට්ටවල මෙට්ටවල වාටි අස්සේ සැඟවිලා පදිංචි වෙලා ඉන්නවා මැක්කෝ නේද? මැක්කෝ ඉන්නවනේ. ඒ වගේම තමයි මකුණෝ නේ, මකුණෝ මැක්කෝ කිනිතුල්ලෝ වගේ සත්තු මේ කොට්ට මෙට්ට වල ඉන්නවා. ඒ නිසා ඒවා සුද්ධ පවිත්‍ර කරන්න, අස්පස් කරන්න, අවුවේ දාලා වේලන්න, මෙන්න මේ වගේ දේවල් ගොඩාක් කරන්නට පුළුවන්. ඔන්න දුල පුතාලා ඊළඟ දවසේ ගුරු ගෙදරට එනකොට මතක ඇතුව ලියාගෙන එන්නට ඕන අපේ සෞඛ්‍යයට, පිරිසිදු බවට තර්ජනයක් වන සතුන්. එයාලා නිසා අපිට වැළඳෙන්න පුළුවන් රෝග. ඒ සඳහා අපි කළ යුතු පිළියම් දුල පුතාලාට පැහැදිලිද? අපි ලියාගෙන යන ප්‍රධාන කරුණු 3ක්. එකක් තමයි අපේ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වන සතුන් නේද? අපේ සෞඛ්‍යයට පිරිසිදු බවට ප්‍රශ්නයක් වන සතුන් නම් කරන්න පුළුවන්. ඊළඟට අපිට නම් කරන්න පුළුවන් එයාලා නිසා අපට සිද්ධ වෙන හානි මොනවද, නැත්නම් වැළඳෙන රෝග මොනවද කියලා නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වයින් ආරක්ෂා වෙන්නට අප කළ යුතු දේවල් මොනවද කියලා ලියාගෙන එන්නට පුළුවන් නේද? ඔව්. දැන් හෙට දවස පාසල් නිවාඩු දවසක් නේද? ඔව්. හෙට පොය දවසක්. පුනාරදුට මතකද හෙට පොය දවස මොකද්ද? වප්පොය. ඔව් පුර පසළොස්වක පොහොය තමයි හෙට දිනට උදා වෙන්නේ නේද? අපේ බෞද්ධ අය ඊටාම ආශාවෙන් ඒ වගේම ඊටාම භක්තියෙන් සම්බන්ධ වෙන පින්කම් රාශියක් මේ පොය දවසේ තියෙනවා. ඔන්න ඒකත් ඔබේ දැනුම් පොතට එකතු කරගන්න පුළුවන්. වප්පොය දවසේ තමයි කටින පින්කම් ආරම්භ වෙන්නේ නේද? අපි ආසයිනේ කටින පෙරහැර බලන්න නේ? ඔව්. ඒ අත්දැකීමත් ලබා ගන්න, පොය දවසේ පන්සල් යන්න, ඒ වගේම පාඩම් කරන්න, අනිද්දා ගුරු ගෙදරට එනකොට මම කියපු අභ්‍යාසයක් කරගෙන එන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අනිද්දා උදෑසන 6ට මුණ ගැහෙමු. දුල පුතාලට සුබ දවසක් වේවා. සුබ දවසක් ගුරුතුමනි. නංගි, දැන් අපි ශිෂ්‍යත්ව පාඩමත් ඇහුවනේ. දැන් නම් අපිට යන්න වෙලාව හරි. ඔව් බිම්සත් අයියේ ඉස්කෝලේ යන්නත් තියෙනවනේ. ඇයි? ඒ විතරක්ද? ඊයේ ගුරුදිනේනේ. ඊයේ ඉස්කෝලේ නිවාඩු නිසා අද ගුරුතුමියට තෑග්ගක් දෙන්නේ නැද්ද? තව ටිකෙන් අමතක වෙනවා. මම ගුරුතුමියට දෙන්න තෑග්ගකුත් අරගෙනයි තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනටම යමු. අපි ඔන්න හෙට එන්නේ. ඒත් අපි අනිද්දා උදේ පාන්දරම එනවා. එහෙනම් යාළුවෝ හැමෝටම සුබ දවසක්. මම බිම්සත් හේකුලරු. මම නිත්මියා මාෂා.